ජීවිතේ මම හිතන්නේ ඕන දෙයක් වුණාම අම්මේ කියලානේ කියන්නේ අම්මෝ අම්මේ කියලා. ඉතින් ඇය ගැන ඇත්තටම මට ගත්තොත් ඇය ගැන කතා කරන්න ඒ කියන්නේ නිර්වචන නැති තරම්. කියන්නේ ඒ තරම් ඇය මට දක්වන සෙනෙහස ආදරය ඒකට මට වචනෙන් කියන්න බැරි තරම් ගෞරවයක් සහ ආදරයක් මට හැමතිස්සෙම තියෙනවා. සහ අය ගත්තාම මට දැනෙච්ච ලොකුම දේ තමයි හරි ශක්තිමත් හරි ආදර්ශමත් සහ හරි නිහතමානීකම සහ ඒ කියන්නේ ජීවිතේ හොඳින් තේරුම් අරගෙන ඒ කියන්නේ දරුවෙකුට හිමි වෙන්න ඕන මමක් ඉන්නවා නම් ඒ ඇය වගේ කෙනෙක් වෙනවා නම් මං හිතන්නේ ඒ දරුවා හරි වාසනාවන්තයි. ඉතින් මම හරි වාසනාවන්තයි මගේ අම්මා නිසා. මොකද අය පියෙක් නේද තාත්තා රටේ ඉන්නේ හින්දා පියාගේ ජොබ් එකත් ඇයම කරනවා. ඒ වගේම වාට සිකියුරිටි ජොබ් එකකුත් දෙනවා රැකවරණයක් දෙනවා නේද? ඒ වගේම මිතුරියක් විදිහට මම දකින්න දේ මම ඔයාගේ අම්මා ගැන කිව්වා. මම ඇය වෙනුවෙන් අපි පස්සේ කතා කරමු. ඒ කියන්නේ ඇය මට දීපු ඒ හැමදේමත් වෙනුවෙන් මට ඇත්තටම මගේ අම්මා වෙනුවෙන් තියෙන්නේ මුළු විශ්වයේම මුළු ලෝකෙම මං හදවතින් ඉල්ලන දෙයක්. ඒ කියන්නේ එයාගේ කාර්යය මට වචනයෙන් කියන්න බෑ. එච්චරටම ලුකුයි.